හරි අදත් මම ඔයාලට ගෙනාවා විශේෂ සත්‍යයක් ගැන විශේෂ වීඩියෝ එකක්. මේක හරි අපූර්ව කතාවක් එක්ක තියෙන වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. මේ කතාව ගැන කියනවා නම් ඔයාලා විශ්වාස කරනවද කැලේ ඉන්න සතෙක් ඇවිල්ලා ඔයාලට කතා කරලා කැලේ මැද හංගපු වටිනා දෙයකට පාර පෙන්නනවා වගේ දෙයක් කිව්වා. අන්න එහෙම දෙයක් තමයි මෙතන වෙන්නේ. මේක කතන්දරයක් වගේ හිතුණට මේක ඇත්තටම සිද්ධ වෙන දෙයක්. මේ කුරුල්ලගේ නම තමයි හනිගයිඩ් කියන්නේ. එහෙම නැත්නම් මෙයාට සිංහලෙන් කියන්නේ පැණිහෙලිය කියලා. අප්‍රිකානු රටවල ඉන්න මේ කුරුල්ලා මිනිසුන් එක්ක පුදුම ගිවිසුමක් ගහලා තියෙනවා. මේ කුරුල්ලට මිනිසුත් එක්ක අමුතුම විදිහේ සම්බන්ධකමක් තමයි තියෙන්නේ. වැඩේ වෙන්නේ මෙහෙමයි. මේ කුරුල්ලට මීවැදවල තියෙන ඉටි කන්න ලොකු ආසාවක් තියෙනවා. ඒත් කුරුල්ලෙක්ට තනියම ගිහිල්ලා මීවැදයක් කඩාගෙන Tamanට ඕන විදිහට ඒකේ තියෙන ඉටි කන්න බෑනේ. අනිත් පැත්තෙන් මිනිසුන්ට මීපැණි කන්න ඕන උනාට මීපැණි අවශ්‍යතාවය තිබ්බට ලොකු කැරෑවක මීවැද හොයාගන්න හරි අමාරුයි. ඉතින් මිනිස්සුයි මේ පැණිහැලිය එහෙම නැත්නම් හනිගයිඩ් කියන කුරුල්ලයි අතර අමුතුම සම්බන්ධයක් ඉබේටම ගොඩනැගිලා තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. හරියට කිව්වොත් මේ කුරුල්ලා මීවැදයක් දැක්කහම මිනිස්සු ගාවට ඇවිත් විශේෂ ශබ්දයක් නිකුත් කරනවා. ඒ පළාත්වල මිනිසුන්ට මේ භාෂාව හොඳට තේරෙනවා. එයාලා ආපහු විසිල් එකක් ගහලා කුරුල්ලට උත්තර දෙනවා. ඊට පස්සේ මේ කුරුල්ල ගහෙන් ගහට පියාඹලා මිනිසුන් හරියටම මීවැදේ ගාවට එක්කගෙන යනවා. මිනිස්සු මීපැණි ටික ගත්තට පස්සේ කුරුල්ලට කන්න මී ඉටි ටිකක් ඉතුරු කරන්න අමතක කරන්නේ නැහැ. ඒගොල්ලෝ මී ඉටි තියලා එතනින් යන්න යනවා. මේක නිකම්ම සිදුවීමක් නෙමෙයි. මේක භාෂාවක්. මිනිස්සුයි සත්තුයි එකිනෙකාට ඇහුම්කම් දීලා සහයෝගයෙන් වැඩ කරන ලෝකයේ තියෙන හරිම දුර්ලභ අවස්ථාවක් මේක. අපිට උනත් සමහර දේවල් තනියම හොයාගන්න අමාරුයි. ඒත් අපි අපිට ලෝකෙට හොඳින් ඇහුම්කම් දුන්නොත් හිතා ගන්න බැරි තරම් දේවල් අපිට ලබා ගන්න පුළුවන්.